ආයිබෝන් හැමෝටම අපි අද DPM ඩ්‍රාමා ඇකඩමිය තුලින් ඔබට හඳුන්වා දෙන්නේ ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න මාර්ගයක්. ස්වයං රැකියාවක් කිරීම තුළින් තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න කොහොමද කියන කාරණය පිළිබඳව අපි කතා කරමු. පාවහන් නිෂ්පාදනයේදී වැඩි ආදායමක් හොයා ගන්න පුළුවන් හොඳ ස්වයං රැකියාවක්. ඉතින් මේ ස්වයං රැකියාව ගෙදර ඉන්න ඔයාලා හැමෝටම කරන්න පුළුවන්. මොකක්ද එහෙම නැත්නම් ස්වයං රැකියාවක් කරන්න බලාපොරොත්තු වෙන ඕනෑම කෙනෙකුට ඉතාම පහසුවෙන් ඉගෙනගෙන මේ වගේ හොඳ ස්වයං රැකියාවක් කරලා තමන්ගේ ආර්ථිකය සරු කර ගන්න පුළුවන්. අපි අද බලමු කොහොමද මේ වගේ නිමැවුණු සපත්වක් නිර්මාණය කරන්නේ. දැන් අපි මේ කපාගන්නේ සයිස් 6. මේ කපාගත්තේ සයිස් 6 ඉනසෝල් එක. දැන් අපි සයිස් 6. ඊට පස්සේ මේ වගේ හෙරින් බෝඩ් එකකුත් කපා ගන්නවා. ඒ වගේම තව ප්ලේන් බෝඩ් එකක් කපා ගන්නවා. ඒ කියන්නේ පැඩින් නැති බෝඩ් එකක්. පැඩින් නැති බෝඩ් එකක් කපා ගන්නවා. ඒ කපාගෙන මේක දැන් අපි දැන් පැත්තකින් තියනවා. ඊට පස්සේ මෙන්න මේක මෙන්න මේ වගේ මේ වගේ තහඩු පටියක් ගන්නවා. මේ තහඩු පටියේ තියෙනවා මේ රෙක්සින් කඩවල් වල. මේ අයිටම් තියෙන පිටකොටුවේ මේ සපත්තු කඩවල් වල මේවා තියෙනවා. ඊට පස්සේ මේක දැන් අපිට ඕන උසකට නමා ගන්නවා. නමාගෙන දැන් අපි මේ හීල් එක කියලා ගන්නකො මේ අඩිය. මේ අඩියට අපි දැන් මේ අඩියට මේ උසට ගානට ෂේප් එකට නමා ගන්නවා. ඒ නමාගෙන දැන් මේ හීල් එකනේ. මේ හීල් එක අපි දැන් අපිට ඕන පාටක් කියන්නකො. දැන් සාමාන්‍ය අපි කළු කියන්නකො. මේ කළු එකට මේ විදියට මේ හීල් එක කවර් කරගන්නවා. මැටීරියල් එකෙන් කවර් කරගන්නවා. කවර් කරගෙන ඊට පස්සේ දැන් අපි ඒක පැත්තකින් තියනවා. දැන් මේ පැඩින් නැති බෝඩ් එකක් අපි කිව්වනේ ඉස්සෙල්ලා. ඒක අරගෙන අපි දැන් මේ නමාගත් තාඩු පටිය කියනනේ නමාගත්තු. ඒ තාඩු පටියට අපි ගන්නවා ගම්. ගම් ගාලා ඊට පස්සේ මේකෙත් මේ තාඩු පටියෙත් ගම් ගන්නවා. ඊට පස්සේ ඒක අපි ගානට මේ විදිහට අලව ගන්නවා. අලවගෙන මේකේ ආපහු මේ දැන් සයිස් 6 කපා ගත්තනේ පැඩින් බෝඩ් එක. ඒ බෝඩ් එකෙත් ගම් ගා ගන්නවා. ඒ ගම් ගාගෙන මේ දෙක එකට අලව ගන්නවා. ඒ අලවගෙන මෙන්න මේ වගේ විදිහට අලව ගන්නවා. අලව ගත්තාම මේ හීල් එකේ හැඩයට මේක ඉනසෝල් එක හරියට ගන්න පුළුවන්. ඊට පස්සේ මේ අරන් තියෙන්නේ මේ විදිහට තමයි. මේ හීල් එකේ ෂේප් එකට තමයි දැන් අපි අරන් තියෙන්නේ. ඊට පස්සේ දැන් අපි වටේම දැන් අපි දැන් කළු පාට කියලා හිතන්නකො. දැන් මේ කළු පාට අපිට බෝඩුවක් ඕනේ. ඕඩරයක් හදාගන්න. මේ හදාගන්න ඕඩර් එක දැන් කළු පාට රෙක්සින් තියෙනවනේ. ඒ රෙක්සින් එකෙන් ඉස්සරහා පොඩි කෑල්ලක් කපා ගන්නවා. ඒ කපාගෙන ගම් ගාලා අලව ගන්නවා. අලවගෙන මෙන්න මේ විදිහට මේක අලවගෙන මේ විදිහට නමා ගන්නවා. නමාගෙන ඊට පස්සේ අපි ආයේ හීනි පටි දෙකක් කපා ගන්නවා. ඒ පටි දෙක පයිපින් හැඩයට පයිපින් කරගන්නවා. පයිපින් කරගෙන ඉවරලා මේ විදිහට ගානට නමා ගන්නවා. ගම් ගාලා අලවගෙන. ඊට පස්සේ දැන් අපි මේ ෂේප් එකට මේ අර අඩියේ ෂේප් එකට තමයි ඉතින් අපි අර කිව්වනේ තහඩු පටියක් කපා ගන්න නමා ගත්තා කියලා. මේ තහඩු පටියේ ෂේප් එකට තමයි දැන් මේ හදලා තියෙන්නේ. මේ තියෙන්නේ මේ විදිහට. ඊට පස්සේ අපිට මොකද කරන්න තියෙන්නේ? මම ක්ලාස් එකේ මෙන්න මේ විදිහට මේ ඉන්සෝල් එකට මේ විදිහට තියාගෙන පොඩි ඇන දෙකක් මෙතෙන්ටයි ඇන දෙකක් ගහගන්නවා. ගහගෙන ඊට පස්සේ දැන් අපිට දැන් මේ උඩ අපර් එක තියෙනවනේ. මේ අපර් එක මේ විදිහට ගානට මෙතන පොඩි ඉරක් ගහගන්නවා. ඒ ඉරෙන් මෙහා ගානට මේ අපර් එක තියාගන්නවා. මේ අච්චුවේ. එතකොට දැන් මේ සයිස් 6. මේ 6 ආයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ විදිහට තමයි දැන් සයිස් 6නේ. 6 නම් 6ම තමයි ආයේ ෆිටෝන් එක එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ දැන් අපිට මේ පිටිපස්සේ මොනවත් හරි තව ආවරණයක් ඕන නම් මේ විදිහට පටි දෙකක් නමාගෙන මේ විදිහට ඉලාස්ටික් එකක් දාලා දෙපැත්තෙන් පටි දෙකක් කපලා ඉලාස්ටික් එක මේ විදිහට ඇතුළට රින්ගව ගන්නවා. රින්ගවගෙන මැෂින් ගහ ගන්නවා. මැෂිනෙන් මහ ගන්නවා. මැෂිනෙන් මහගෙන දැන් අපි දැන් මේ විදිහට දැන් මේක ඉස්සරහට මේ වගේ පටියක් ප්ලාන් කරලා තිබ්බනම් දැන් අපිට මේ වගේ ඩිසයින් එකක් කියන්නකො. මේ වගේ ඩිසයින් එකකට අපි දැන් මේ පිටිපස්සෙත් මේ මාක් කරලා තියෙනවනේ. මේ මාක් කරලා තියෙන විදිහට මේ පටිය මේක තියා ගන්නවා. මේ පැත්තෙත් මේක තියා ගන්නවා. තියාගෙන ඊට පස්සේ දැන් අපි
මේ තියාගත්ත පටි දෙක මේ දෙපැත්තේ පටි දෙකක් තියෙනවානේ. මේ දෙපැත්තේ පටි දෙක දෙපැත්තට හරහාට ක්‍රොස් වෙන විදිහට මවුන්ට් කරගන්න. මේ මවුන්ට් කරගෙන ඊට පස්සේ අපි මේ ඇන දෙක ගලව ගන්නවා. ගලවගෙන ඊට පස්සේ අපි දැන් තියනවා. තිබ්බට පස්සේ පෑ සපත්තුව මෙන්න මේ විදිහේ මේ වගේ හැඩයකට එනවා. මේ වගේ හැඩයකට ආවට පස්සේ දැන් අපි සාමාන්‍ය 6 නෙමේ හැදුවේ. 6 නම් 6. ඊට පස්සේ දැන් අපිට මොකද්ද කරන්න තියෙන්නේ? යට සීට් එකක් අරන් අලව ගන්න. මේ හැඩයට කපාගෙන මේ කටර් එකකින් කපාගෙන සයිස් 6 කටර් එකකින් කපාගෙන ඊට පස්සේ ගම් ගාගෙන මේ වගේ සීට් එකක් අලව ගන්නවා. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි ඔබ පළඳින පාවහන් නිෂ්පාදනය වෙන්නේ. ඔබටත් නිවසේ සිටම මෙම ස්වයං රැකියාව කරන්න පුළුවන්. හොඳ ආදායමක් ගන්න පුළුවන්.